හෙලෝ ඉතින් අලුත් අවුරුද්දට ලෑස්ති වෙන වීඩියෝ වල දෙවෙනි වීඩියෝ එක තමයි මං අරගෙන ආවේ. ඉතින් මේ මගේ කාමරේ මං කාමරේ තිබිච්ච කාපට් එක අයින් කරා. අයින් කරලා ෆ්ලෝර් පේන්ට් එකක් ගෑවා. ඒ වගේම වෝල් පේන්ට් සීලිම අලුතෙන් ගහනවා කියලා කිව්වනේ ඔයාලටම ඒක පේන්ට් කරා. ඉතින් මේ ඊළඟ දවසේ ගෙදර තියෙන ඔක්කොම කර්ටන් ටික සාල තියෙන කර්ටන් ටික හෝදලා දැම්මා. මේ තියෙන්නේ ෆ්ලෝර් පේන්ට් එක ගෑවට පස්සේ කොහොමද කාමරේ තියෙන්නේ කියලා මම ඔයාලට කාමරේ වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. කොහොමද අස්කරාට පස්සේ තියෙන්නේ කියලා. ඉතින් මේ වෙද්දී තාමත් සාලේ වැඩ ටික ඉවර නැහැ. ඒ කියන්නේ පේන්ට් කරන දේවල් ඉවර වුණාට අස්පස් කරන ඒවා කරලා ඉවර නැහැ. ඉතින් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නේ 13 වෙනිදා. මේ මම 10 11 12 ඒ දවස්වල ගත්ත වීඩියෝ ක්ලිප්ස් තමයි මේ එකතු කරලා තියෙන්නේ. මේ ඇවිල්ලා 11 වෙනිදා උදේ මන් නිවාඩු දැම්මා. 11 වෙනිදා වැඩට ගියේ නෑ. උදේ මේ කැවුම් හදන්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ මෙතන අපි ඉස්සරහා සාලේ තිබුණ මේ ටී ස්ටෑන්ඩ් එක කෑම කාමරෙට දැම්මා. මොකද අපි එතනට මේ වගේ බුදු කුටියක් හැදුවා. ඒක තියන්න ඕනේ නිසා. අපිට 10 වෙනිදා හොඳටම වැස්ස. උදේ ඉඳන්ම රෑ වෙනකම්ම වැස්ස. ඉතින් මේ 11 වෙනිදා උදේ මම ඒ ටික ආයෙත් වේලෙන දැම්මා. ඒ ටික වේලෙනකම් මගේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික මම මේ විදියට තියෙන තැන් පොඩ්ඩක් වෙනස් කරලා ලස්සනට හැදුවා. ඉතින් දැන් කර්ටන් ටික වේලිලා තියෙන්නේ. ඒ ටික දාන්න කලින් මේ කර්ටන් දාන බාර් එක තියෙනවානේ. ඒක ඔයාලත් කර්ටන් හොදලා ඉවර වෙලා දාන්න යනකොට ඒ වගේ තියෙන දූවිලි හොඳට පිහදාන්න. ඒ වගේම තමයි ඔයාලට පේනවනේ අර උඩ මේ බාර් එක මේ සෙට් වෙන හැංගර් එක තියෙන්නේ, කොක්ක තියෙන්නේ. ඒකෙත් දූවිලි රැඳිලා තියෙන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් ඒ වගේ තැන් අපි වැඩිය පිහදාන්නේ නෑනේ. මකුළු දැල් කැඩුවොත් ඒ වගේ තැන් පිහදාන්නේ නෑ. ඉතින් එන්න ඒ තැන්වල දූවිලි රැඳිලා තියෙන්න පුළුවන්. මේ බාර් එකෙත් දූවිලි රැඳිලා තියෙන්න පුළුවන්. මම දැන් මේ යන්නේ ඊටික හොඳට පිහදලා ඉවර වෙලා කර්ටන් ටික දාගන්න. මම මුලින්ම කරේ මේ ටික මේවා ක්ලීන් කරන ස්ප්‍රේ එකකින් හොඳට පිහදගෙන ඊට පස්සේ දැන් මම මේකට ස්ප්‍රේ කරන්නේ මම මේ වගේ දේවල් පිහදාන්න ගන්න ටිකක් සුවඳ තියෙන ස්ප්‍රේ එකක්. මොකද අපි අර අනිත් ස්ප්‍රේ වලින් මේවා පිහදාලා ඉවර වෙලා එතකොට නිකන් අර අමුතු සැරක් එනවනේ, නිකන් පුස් ගඳක් වගේ අපිට එනවනේ. ඒක නැති කරගන්න මේ වගේ සුවඳ ස්ප්‍රේ එකක් පාවිච්චි කරලා නැවත වාරයක් මේක පිහද ගන්න පුළුවන්. එතකොට ලස්සන ස්මෙල් එකක් එනවා මුළු ගෙදරටම.
කර්ටන් ටිකක් දාලා දැන් මම මේ යන්නේ මේ ජනෙල් වල තියෙන දූවිලි ටික පිහදාලා ස්ප්‍රේ කරලා ඉවර වෙලා මේ ටික පිහදාලා දාන්න. අපි මේ පාර ජනෙල් පේන්ට් කරේ නැහැ. ඒ නිසා මම ඒකේ දූවිලි බැඳලා තියෙනවා පිහදලා වතුර වලින් ස්ප්‍රේ එකකින් මේක ක්ලීන් කරගන්නවා. ඒ වැඩ ටික ඉවර කරලා මම හදිසියෙම ඊට පස්සේ ටවුන් එකට ගියා. හදිසිය කියන්නේ ගන්න ඕනේ දේවල් ටිකක් තිබ්බා. ඒ ටික අවශ්‍යම නිසා ඒ වෙලාවේ මම ටවුන් එකට ගිහිල්ලා ඒ ටික අරගෙන ආවා. ටවුන් එකට ගිහින් එනකොට ටිකක් රෑ වුණා. ඊට පස්සේ ඇවිල්ලා රෑට කාලා වොෂ් එකක් එහෙම දාලා මම මේ තව කර්ටන් ටිකක් මහන්න තිබ්බා. ඒ කර්ටන් ටික මහලා ඉවර වෙලා දැන් මගේ කාමරේ තියෙන කර්ටන් එක මම දාගන්න තමයි දැන් මේ යන්නේ. ඒ වැඩ ඉවර කරලා රෑ 10:30 විතර වෙනකන් අපි කොකිස් හදලා ඉවර කරා. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් නතර කරනවා. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙනකන් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයා මගේ channel එක වීඩියෝස් බලන්නේ මාව subscribe කරලා නැතුව නම් මාව subscribe කරන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.